තමසට පේන්නේ නැද්ද යෝදී වාහනයක් එනවා. මගේ බ්‍රේක් එක හරියට වැදුන්නේ නැත්තම් තමසේ අදාර වෙල්ලාවේ මැදම මැරිලා වැටෙනවා. අනේ මට සමා වෙන්න මහත්තයෝ. මේ මල් කූඩේ බර වැඩි හින්දා මට වාහනේ සද්ද ඇහුන්නේ නැහැ. මම මේ පාරයිනින් තමයි ආවේ. පාරයිනි පාරේ මැද යන්නේ තමසගේ අප්පගේ බූදලේද? බලනවා මගේ කාර් එකේ මඩ ගෑවිලා තියෙන හැටි. තමසලා වගේ උන්ට පාරේ යන්න දෙන්න හොඳ නැහැ. මම හිතලා කලේ නෑ මහත්තයා. මඩ වැදුනා නම් මම මේක හොදලා දෙන්නම්. එහෙම නැත්නම් මට බනින්න. ඒත් මගේ තාත්තට මුකුත් කියන්න එපා. එයා පව්. ආර්යන් වාහනින් බැස්සේ දහස් ගණනක් වටින සපත්තු දෙක වෙලේ මඩේ ගෑවෙද්දි මොන ඇඹුල් කරගෙන. තාරුකා බිම වැටිලා තිබුණ මල් කෝඩේ අහුලනවා. එයාගේ අතත් සීරිලා ලේනවා. එයාට පේන්නේ නැහැ. බලනවා තමසගේ ඇඳුම් වල හැටි. මේ විදිහටද ගෑනු ළමෙක් පාරේ යන්නේ? මුළු ගවුමම වැරහැලි වෙලා. අපි දුප්පත් මහත්තයෝ. මට තියෙන මේ ගවුම් දෙකයි. වැඩට යද්දි මම මේක ඇඳගෙන යනවා. සල්ලි තියන අයට වගේ දුප්පත් අපිට ලස්සනට ඉන්න බැහැනේ මහත්තයෝ. තාරුකා මල් කූඩේ අතට ගත්තා. එයාගේ පෑරුණ හිත ආස්සේ ආර්යන්ගේ නපුරු වචන හී විදියට ඇමිනෙනවා. තමසේ කොහෙටද යන්නේ? ඔය මල් අර හන්දියේ තියෙන හෝටලේට මහත්තයා. එතනට මේ නිලුම් මල් දෙනවා. දවසට රුපියල් 200ක් හම්බ වෙනවා. ඒකෙන් තමයි අපි අද රැයට කන්නේ. ආර්යන් මොහතකට නිහඬ වුණා. Taman රුපියල් 10000ක් දීලා බොන වයින් වීදුරුවකට වඩා මේ කෙල්ලගේ මුළු ජීවිතේම වටින්නේ රුපියල් 200ක්. නගින වාහනේට මමත් යන්නේ හෝටලේටමයි. එපා මහත්තයෝ. මහත්තයාගේ වාහනේ කිලුටු වෙයි. මම පයින්ම යන්න. මම දෙපාරක් කියන්න නගිනවා. තමසොය ලේ පෙරාගෙන අතක් තියාගෙන පයින් යද්දි මිනිස්සු හිතයි මම තමසේ යට කරලා පැනලා යනවා කියලා. තාරුකා බයෙන් පිටිපස්සේ සීට් එකේ වාඩි වෙන්න හැදුවා. ඉස්සරහින් වාඩි වෙනවා. මම තමසේගේ වැඩකාරයෙක් නෙවෙයි. වාහනේ ඇතුලේ තියෙන සුවඳට තාරුකාට අමුතු ලෝකයකට යනවා වගේ ආවා. ආර්යන් වේගෙන් වාහනේ පදවනවා. තමසේගේ නම මොකක්ද? තාරුකා. තාරුකා. මතක තියාගන්න. අදින් පස්සේ ඔය මල් විකුණන රස්සාව තමසේ කරන්නේ නැහැ. හෙට ඉඳලා මගේ හෝටලේ රිසෙප්ෂන් එකේ වැඩට එනවා. මොකක්? ඒත් මහත්තයෝ මට ඉංග්‍රීසි බෑ. මම ඉගෙනගෙනත් නැහැ. මට ඕන ඉංග්‍රීසි නෙවෙයි. මගේ හෝටලේට එන මිනිස්සුන්ට ඔය තමසගේ තියෙන අහිංසක හිනාව පෙන්වන්න. පඩිය මම තීරණය කරන්නම්. හැබැයි එක කොන්දේසියක් තියෙනවා. ආර්යන් වාහනය හෝටලේ ඉස්සරහා නතර කරලා තාරුකාගේ මුහුණට එපුණා. තමසේ කවදාවත් කාටවත් කියන්න එපා මම තමසට උදව් කළා කියලා. මම නපුරයි කියලා තමයි මුළු ලෝකෙම දන්නේ. ඒ නම කැත කරන්න මම කැමති නැහැ. තේරුණාද? තාරුකා ආර්යන්ගේ ඇස් දිහා බැලුවා. ඒ නපුරු බැල්මාස්සේ හංගගෙන ඉන්න ලොකු වේදනාවක් තාරුකාට ඉවෙන් වගේ තේරුණා. තේරුණා මහත්තයා. මම කාටවත් කියන්නේ නැහැ. තාරුකා වාහනයෙන් බැහැලා යද්දී ආර්යන් එයා යන දිහා බලාගෙන හිටියේ පුංචි හිනාවකින්. ඒ හිනාවේ තිබුණේ මේ අහිංසක ගැමි කෙල්ලගේ ජීවිතේ වෙනස් කරන්න ලැබීම ගැන ඇති වුණු පුංචි සතුටක් විතරයි. පහුවදා කෙල්ල කීප වෙලාවටත් කලින්ම හෝටලේට ගියා. "ඒයි කොහෙද මේ රින්ගන්නේ? මේ අම්බලමක් කියලා හිතුවද?" "අනේ නෑ නෝනේ. මම මේ රස්සාවට ආවේ. ඊයර මහත්තයා මට එන්න කිව්වා." "මහත්තයා? අපේ බොස්?" "තී වගේ හිඟන ගොඩේ කෙල්ලෙකුට අනේ ඵලයන් යන්න බොරු නොකිය. ඵලයන් එළියට." "ආව් අනේ මගේ අත්ත නෝනේ මම බොරු කියන්නේ නෑ. මම යන්නම්. මාව තල්ලු කරන්න එපා." "මොකද්ද ඔය මෙතන වෙන්නේ? කවුද අණ දුන්නේ මෙයාව එළියට දාන්න?" සර් මේ හිඟන කෙල්ලෙක් ඇවිල්ලා සර් එන්න කිව්වා කියලා බොරු කියනවා." "කට වහ ගන්නවා නටාෂා. තමස කවුද මගේ තීරණ ප්‍රශ්න කරන්න? ඊයේ මම කිව්වනේ තමසට පරිස්සම් වෙන්න කියලා." "කෝ බලනවා ඔය අත." ආයිමත් තුවාල කරගෙන. "අනේ කමක් නෑ මහත්තයෝ. මම යන්නම්. මට මේ ලොකු තැන්වල වැඩ කරන්න බෑ." "මම යන්න කිව්වද?" "නටාෂා මතක තියාගන්නවා. මේ තමයි අද ඉඳන් මෙතනට අලුතින් ආව ළමයා. තේරුණාද? ආයේ මෙයාගේ ඇහෙන් එක කඳුලක් හරි වැටුණොත් තමසට මේ හෝටලේ විතරක් නෙවෙයි කොළඹින්ම යන්න වෙයි." "සෝරි සර්." "නිමල් මෙන්න මගේ කාඩ් එක. මෙයාව එක්ක ගිහින් සල්ලි ගැන බලන්න නැතුව හොඳ මැඳුම් අරන් දෙනවා. අද හවසට මෙයාව ලෑස්ති කරනවා." "හවසට? ඒ මොකටද මහත්තයෝ? මම ගෙදර යන්න ඕනේ. තාත්තා මග බලන් ඉඳීවි." "තමසගේ ගෙදර යන්නේ නැහැ. අද රැට තියෙන ලොකු සාදයකට තමස යන්නේ මගේ පාර්ට්නර් විදියට. තේරුණාද?" "මොකක් දෙයනේ මම වගේ ගොඩේ කෙල්ලේ
මහත්තයා මේ මොකද කරන්න හදන්නේ? අනේ නිමල් මාමේ මට මේවා හරියන්නේ නෑ. මේ සපත්තු දෙකේ උස බලන්නකෝ. මම අනිවාර්යයෙන්ම වැටෙනවා. වැටෙන්නේ නෑ දුවේ. මහත්තයාගේ නියෝගනේ අපි කොහොම හරි ලෑස්ති වෙන්න බෑ. අනිත් එක ඔය ඇඳුමට දුව අඳුර ගන්නවත් බෑ. හරියට දිව්‍ය ලෝකෙන් ආපු සුරංගනාවියක් වගේ. ඒත් මාමේ මේ වගේ ගණන් දැක්කම මගේ පපුව හොස් ගාලා ගියා. අපේ තාත්තගේ බෙහෙත් වලට අවුරුද්දටම යන්නේ මේකෙන් භාගයක සල්ලි. මට හරි බයයි මාමේ. බය වෙන්න එපා දුවේ. බොස් ටිකක් සැර වුණාට හිත හොඳයි. යමු. දැන් නම් සාදට යන්න වෙලාව හරි. අපේ අර එන්නේ අර හිඟන කෙල්ල නටාෂා අදහ ගන්නවත් බෑ. කට වහගෙන ඉන්නවා. බොස්ට ඇහුනොත් අපි දෙන්නවම පාරට දාලා. තාරුකා මහත්තයෝ තමුසේ මාර ලස්සනයි නේද? මහත්තයා මට විහිළු කරනවද? මට මේ සෙනගස්ස ඉන්න ලැජ්ජයි. අර නෝනලා ඔක්කොම මන් දිහා අමුතු විදිහට බලනවා. කවුරුත් බලන දෙහාවක් තමසට වැඩක් නෑ. මම කිව්වනේ තමසද මගේ පාර්ට්නර් කියලා. ඔය බයට වෙවුලන එක නවත්තනවා. ඒත් මහත්තයෝ මට මේ කෑම කන්න තේරෙන්නේත් නෑ. මේ මේසෙ උඩ ගෑරුප්පු හැඳි ගොඩක්. මන් දිහා බලාගෙන ඉන්නවා. මං කරන විදිහට කරනවා. බය වෙන්න එපා. මම ළඟින්ම ඉන්නවා. මහත්තයා ඇයි මට මේ තරම් උදව් කරන්නේ? මම ගමේ ගොඩේ අහිංසක කෙල්ලෙක් විතරයි. මහත්තයා වගේ කෙනෙක් වැඩි කතා ඕනේ නෑ. එනවා යන්න අර පැත්තට. හැබැයි එකක් මගේ අතින් අල්ල ගන්නවා. නැත්තම් ඔය සපත්තු දෙකත් එක්ක තමුසේ මේ සෙනග මැද ලිස්සලා වැටේ. එපා මහත්තයෝ. කට්ටිය බලයි. මම කියන දේ අහනවා තාරුකා. අල්ල ගන්නවා මගේ අතින්. ආනේ මහත්තයෝ මගේ අත දාඩිය දාලා. මහත්තයාගේ කෝට් එකේ ගෑවි. කමන්නේ තද කරලා අල්ල ගන්න. කවුරු දිහාත් බලන්න ඕනේ නෑ. කෙලින් බලන් ඉනවා මාත් එක්ක. කාලෙකින් කවුද මේ අලුත් මූණ? කොහෙන්ද මේ කෑල්ල ඉස්සුවේ? කට පරිස්සම් කරගන්නවා සුරේෂ්. මේ මගේ විශේෂ අමුත්තිය. තාරුකා. තමුසේ වගේ පාරේ යන අයට කෑලි කියන්නේ මට පුරුද්දක් නෑ. සොරි මචං. ඒ වුණාට කතා බහ නම් ටිකක් ගාමේ ගොඩේ වගේ. ඉංග්‍රීසිවත් පුළුවන් ද මන්දා? මේ වගේ හයි ක්ලාස් පාටි එකකට ගැලපෙනවද කියලායි බැලුවේ. මගේ හෝටලේ ඉංග්‍රීසි කතා කරන යන්න ඕන තරම් ඉන්නවා සුරේෂ්. හැබැයි මනුස්සකම තියෙන මිනිස්සු අඩුයි. මෙයා කාට කොහොම ගැලපුණත් නැතත් මට ගැලපෙනවා. තව මොන හරි දැනගන්න ඕනේද? හරි බන් තරහ ගන්න එපා. මම විහිළුවක් කළේ. මම ගිහින් එන්න. මහත්තයෝ ඇයි මාව ඔච්චර ඉහෙලින් තිබ්බේ? අර මහත්තයා මට hina වුණා නේද? මම නිසා මහත්තයාත් කතා ඇහුවේ. මට ගෙදර යන්න දෙන්න මහත්තයෝ. මෙතන ඉන්න එකකටවත් අයිතියක් නැහැ තමසට hina වෙන්න. මම ඉන්නකම් මෙහෙම වෙන්නේ නැහැ. අඬනවා හැම නෙමෙයි මෙතන මිනිස්සු ඉස්සරහා. ඒ වුණාට මගේ හිතට හරි අමාරුයි මහත්තයෝ. දැන් ගොඩක් රෑ වෙලා. මට ගෙදර යන්නම ඕනේ. තාත්තා දැන් මග බලන් ඉඳලා බය වෙලා ඇති. තාත්තා ගැන බය වෙන්න එපා. මම නිමල්ට කියලා තාත්තට කෑමයි මාසෙකට ඇතු වෙන බෙහෙතුයි යවුවා. අද රෑට තමස ගෙදර යන්නේ නැහැ. මොකක්? අද රෑ මම කොහේ ඉන්නද? අනේ මහත්තයෝ මට යන්න දෙන්න. ගමේ මිනිස්සු දැනගත්තොත් මට වහබොන්න තමයි වෙන්නේ. මම තීරණයක් ගත්තොත් ගත්ත තාරුකක්. කවුරු මොනවා කිව්වත් තමසද මෙහි නවතිනවා. අර පඩිපෙළෙන් උඩ තියෙන මගේ කාමරේට යනවා දැම්ම. දෙයියනේ මහත්තයාගේ කාමරේට. අනේ මට නම් බෑ. මාව මරලා දැම්මත් මම එහෙම එන්නේ නෑ. මහත්තයයි මට මේවා කරන්නේ. මොකද්ද ඔය තමස හිතාගෙන ඉන්නේ? මම තමසේ බලෙන් කාමරේට අරන් ගිහින් අතවර කරයි කියලා හිතලාද? අනේ නෑ මහත්තයෝ. ඒත් මොකද්ද? මම ඒ තරම් තිරසනෙක් කියලා හිතුවද? බලලා මන්දියා. අනේ මට සමා වෙන්න. මම එහෙම හිතුවේ නෑ. ඒත් මම කොහොමද මහත්තයාගේ කාමරේ නිදාගන්නේ? ගමේ මිනිස්සු දැනගත්තොත් ගමේ මිනිස්සු තමසට කන්න නැති වෙද්දී පාරේ මැද මල්ලි කොනද්දී ඔය ගමේ මිනිස්සු එළිත් බැලුවද? නෑනේ. මගේ කාමරේ තමයි මේ හෝටලේ තියෙන ආරක්ෂිතම තැන. මේ වෙලාවේ තමස වෙන කාමරයකට යවුවොත් අර නටාෂා වගේ උන් තමසට මොනවා කරයිද දන්නේ. මම අද රැයට කාමරේට එන්නේ නෑ. මම ඔෆිස් රූම් එකේ වැඩ. ඒ කියන්නේ මහත්තයා රැට නිදාගන්නේ නැද්ද? මං නිසා මහත්තයාට නිදාගන්නත් නෑ නේද? මට කරදරයක් නම් මම තමස මෙහෙට ගේන්නේ නෑනේ. යනවා යන්න උඩට. ඔය සපත්තු දෙක ගලවලා අතට ගන්නවා. නැත්තම් පඩිපෙළෙන් පෙරලයි. හරි මහත්තයෝ මං යන්න. මේක කාමරයක්ද නැත්තම් මාලිගාවක්ද? මෙච්චර ලොකු ඇඳක මම කොහොමද තනියම නිදාගන්නේ? අර මේසෙ උඩ තියෙන්නේ මහත්තයාගේ පින්තූරයක් නේද? ඒත් මේ මහත්තයා ළඟින් ඉන්න ලස්සන නෝන කවුද? තාරුකා මොකද්ද තමසේ කරන්නේ?
අනේ මහත්තයෝ මම මේ පින්තූරේ තියනවක බිමින් කවුත් තමසට කිව්ව මගේ දේවල් අල්ලන්න කියලා. අනේ මට සමාව වෙන්න මහත්තයෝ, මම හිතලා කළේ නෑ. මම බැලුවේ මේ මම තමසට මෙහෙට එන්න කිව්ව මගේ අතීතය අවසන් නෙවෙයි. තමසෙතවල මගේ අතින් අල්ලුවාම මගේ හැමදේම හොයන්න තමසට අයිතියක් තියනවා කියලා. යනවා එළියට. දැම්ම එළියට යනවා මගේ කාමරේ. අනේ මහත්තයෝ ඇයි එකපාරටම මම යන්න. මට බනින්න එපා මහත්තයෝ. මම යන්නම්, මට සමාව වෙන්න. දෙවියනේ මම මොකද්ද මේ කරගත්තේ? මට ලොකුකම් ගෑවිච්ච සල්ලිකාරයන්ගේ ලෝකේ හරියන්නේ නෑ. මම කොහොම හරි දැම්ම ගෙදර යනවා. කොහෙද යන්නේ මේ රෑ මහපාරේ? අනේ මහත්තයෝ මාව බය කරන්න එපා. මට යන්න දෙන්න. මම මේ ඇඳුම් ගලවලා තියලා යන්නම්. පිස්සු කෙලින් නැතුව නැගිටිනවා ඔතනින්. කවුරු හරි දැක්කොත් මම තමසට මොන හරි කරා කියලා හිතයි. ඔහොම බිම වඩිලා අඬන්න මේක අම්බලමක් නෙවෙයි. මහත්තයානේ මට යන්න කිව්වේ. ඇයි මට කෑ ගැහුවේ? මම යන්න කිව්වේ කාමරෙන්, හෝටලෙන් නෙවෙයි. එනවා ඇතුළට. බෑ, මට බයයි. මහත්තයා ආයෙත් මට බනි. මට මේ ලොකුකම් තේරෙන්නේ නෑ. හරි, මට කේන්ති ගියා. මම ඒක පිළිගන්නවා. ඒකට මට සමාව වෙන්න. ඒ පින්තූරේ හිටියේ මගේ නංගි. මේ ලෝකේ මට හිටපු එකම කෙනා. අවුරුදු 3කට කලින් එයා මාව දාලා ගියා. මගේම හොඳම යාළුවෙක් එක්ක පැනලා ගියා. ඒකයි මම මේ තරම් නපුරු වුනේ. කාටවත් මාව තේරෙන්නේ නැහැ. අනේ දෙයියනේ මට සමාව වෙන්න මහත්තයෝ. මම මේ මොකුත් දන්නේ නැහනේ. මහත්තයා වගේ කෙනෙක්ට එහෙම දෙයක් වෙයි කියලා මම හීනකින්වත් හිතුවේ නැහැ. මහත්තයාට ගොඩක් දුක හිතුණා නේද මම ඒක හැල්ලුවම. දැන් ඕවා කතා කරලා වැඩක් නැහැ. නැගිටලා ඇතුළට එනවා. මම ඔෆිස් එකට යනවා. මහත්තයෝ මොකද්ද ඔය ආයෙත්? මහත්තයා ඇඬුවද? මහත්තයාගේ ඇස් දෙක රතු වෙලා කඳුළු පිරීලා. මොන විකාරද? මේ ලයිට් එළියට එහෙම පේනවා ඇති. පිස්සු නැතුව ගිහින් නිදා ගන්නවා තාරුකා. මම දොර ලොක් කරලා යන්නේ. කාටවත් ඇතුළට එන්න බෑ. බය වෙන්න එපා. මහත්තයෝ එක දෙයක් අහන්නද? අහනවා. ඔය තියෙන ලොකු කේන්ති ඇස්සේ හංගගෙන ඉන්න ලොකු ආදරෙකුත් තියනවා නේද? මහත්තයෝ මම නිදා ගන්න. සුබ රාත්‍රියක් මහත්තයෝ. දෙයියනේ එළිය වැටිලා මට හොඳටම නිින්ද ගිහින්නේ. අපේ වෙලා උදේ 8ත් වෙලා. තාත්තා බය වෙලා ඇති. නැගිට්ටද? තමසට ගෙදර යන්න ඕනේ කිව්වා නේද? ඉක්මනට මොන හොද ගන්නවා. මම දොර ඇරලා තියෙන්නේ. මහත්තයෝ මට සමාව වෙන්න. මේ මුදු ඇදේ මට නිින්ද ගියේ හැටි තේරුනේ නැහැ. මම ඉක්මනට යන්න. ඔය ඇඳුම් පිටින්ද යන්නේ? ඊයේ ගලවලා තිබු පරණ ගවමැද ගන්නවා. නැත්තම් ගමේ මිනිස්සු මාව මරයි තමස ඉස්සුවා කියලා. හරි මහත්තයෝ. මහත්තයා ගොඩක් නිදිමැරලා නේද? ඇස් දෙකත් රත් වෙලා. මම නිසා මහත්තයාට කරදරේ. මගේ ඇස් ගැන හොයන තමසට අයිතියක් දීලා නැහැ. ලෑස්ති වෙලා එනවා පල්ලයට. නිමල් වාහනේ අරන් ඉන්නවා. මහත්තයත් එනවද මාත් එක්ක අපේ ගෙදරට? ඇයි මට එන්න තහනම්ද? ඉක්මන් කරනවා. මහත්තයෝ අර පේන පොඩි මඩුව තමයි අපේ ගෙදර. මහත්තයාගේ වාහනේ උතනින් නවත්තන්න. මේ පාරේ යන්න බෑ. මඩ ගොඩ එරුණොත් වාහනේ ගන්න බැරි වෙයි. මේකද තමසේ ගෙදර? මේකේ කොහොමද මිනිස්සෙක් ජීවත් වෙන්නේ? මේකේ වහලෙත් කඩාන වැටෙන්න ඕන මෙන්න මේ. අපි දුප්පත්නේ මහත්තයෝ. මට තියෙන ලොකුම දුක මේක වැස්සට තෙමෙනකොට තාත්තට හුස්ම ගන්න අමාරු වෙන එක. කමක් නෑ මහත්තයා. මෙතනින් බහැලා යන්න. ගොඩක් පින් මට කරපු උදව් වලට. මම හෙට වැඩට එන්න. මම කිව්වද මම යනවා කියලා? යනවා ඉස්සරහින්. මටත් ඕන ඒ තාත්තව බලන්න. අනේ එපා මහත්තයෝ. ඇතුලේ වාඩි වෙන්න පුටුවක්වත් නෑ. මහත්තයාගේ සපත්තුයි ඇඳුම් වලයි මඩ ගෑවේ. කට වහගෙන යනවා තාරුකා. මගේ ඇඳුම් කිලුටුනාට මගේ හිතට කිලුටු නෑ. කෝ තාත්තා? තාත්තේ මම ආවා. තාත්තේ ඇයි මේ පෙම වැටිලා? දෙයියනේ තාත්තේ. තාරුකා මොකද උනේ? අයින් වෙන අතනින්. මහත්තයෝ මගේ තාත්තා කතා කරන්නේ නෑ. ඇඟත් ගල් වෙලා වගේ. අනේ මගේ තාත්තට මොකද උනේ? අර මම ගෙනත් දීපු බෙහෙත් එකක් බිම හැලිලා. තාත්තේ ඇස් අරින්නකෝ. අඬන්නේ නැතුව අයින් වෙනවා තාරුකා. තාත්තගේ හුස්ම වැටෙනවා. ඉක්මනට වාහනේට තාගමු. නිමල් ඉක්මනට එනවා මෙහෙට. තාත්තා උස්ස ගන්න උදව් කරනවා. අනේ මහත්තයෝ මගේ තාත්තා මැරෙන්නද යන්නේ? මට ඉන්නේ ආ විතරයි. මම ඉන්නකම් ওই තාත්තට මුකුත් වෙන්න මම ඉඩ තියන්නේ නැහැ. වාහනේට නගින්න ඉක්මනට. අනේ තාත්තේ ඇස් අරින්නකෝ තාත්තේ. මහත්තයෝ මගේ තාත්තා මැරෙයිද? අනේ අයියේ යන්නකෝ.
හේ ගහන්නේ නැතුව ඉන්නවා තාරුකා. මේ යනවා යන්න පුළුවන් උපරිම වේගෙන්. අඬලා මගේ ඔළුව අවුල් කරන්නේ නැතුව ඔය තාත්තගේ අතින් අල්ල ගන්න. තාත්තගේ අත හොඳටම සීතල වෙලා මහත්තයෝ මට බයයි. මම ඊයේ රෑ ගෙදර ආවේ නැති නිසාද දන්නේ නැහැ. තාත්තට මෙහෙම වුණේ. විහිළු කතා කියන්න එපා. නිමල් අර ඉස්සරහා තියෙන ලොකු ප්‍රයිවට් හොස්පිටල් එක ගාවට ගන්නවා. සල්ලි ගැනක බලන්න එපා. අනේ වයි ගොඩක් ගණන් නේද මහත්තයෝ. මගේ ළඟ සතයක්වත් නැහැ. සල්ලි දැන් තමසද දෙන්නේ. කටවහගෙන ඉන්නවා. ડોක්ටර් කොහොම ඒකින්න ડોක්ටර්ස්ලා ඉක්මනට ඇවිත් බලනවා මෙයාට මොකද වෙලා තියෙන්නේ කියලා. මගේ මනුස්සයට මොන හරි වුණොත් මම මේ ස්පිරිතාලෙම කුඩු කරනවා. කරුණාකරලා සංසොන් වෙන්න මිස්ටර් ආර්යන්. අපි පේෂන්ට් වහාම ICU එකට ගන්නවා. ඔයාලා එළියෙන් ඉන්න. අනේ මහත්තයා ICU එක කියන්නේ අමාරුලිට දාන තැන නේද? මගේ තාත්තට මට මොනවා වෙයිද දෙයනේ. ඇත්ත දැන් ඇඬුවා. මම කිව්වා නේද මම ඉන්නකම් මුකුත් වෙන්න දෙන්නේ නැහැ කියලා. එනවා මෙහෙට. ඇවිත් මෙතනින් වාඩි වෙනවා. මහත්තයාගේ ෂර්ට් එකේ මඩ ගෑවිලා. තාත්තගේ ලේත් ගෑවිලා. මම නිසා මහත්තයාටත් අද කොච්චර කරදරද. මට තමුසේගේ ඔය මඩයි ලේයි ගැන ප්‍රශ්නයක් නැහැ. මට ප්‍රශ්නේ තියෙන්නේ ඔය එක දිගට අඬන එක. මට ඒක අහන් ඉන්න බෑ තාරුකා. ඇයි මම අඬද්දි මහත්තයාට තරහ යන්නේ? මම වගේ හිඟන කෙල්ලෙක් ගැන මහත්තයාට ඇයි මේ තරම් කැක්කුමක්? හිඟන කෙල්ලෙක්? තමුසේ තාමත් හිතාගෙන ඉන්නේ තමුසේ පාරේ මාළු කෙනෙක් කෙල්ලෙක් කියලාද? තමුසේ දන්නේ නැහැ තාරුකා. ඊයේ රෑ ඉඳන් ඔය හිංසකකම මගේ හිත කොච්චර වෙනස් කරාද කියලා. මහත්තයෝ මිස්ටර් ආර්යන් පේෂන්ට්ගේ හાર્ට් එකේ ලොකු බ්ලොක් එකක් තියෙනවා. හදිස්සි ඔපරේෂන් එකක් කරන්න වෙනවා. ඉක්මන් කළොත් ජීවිතේ බේර ගන්න අමාරුයි. හැබැයි ලක්ෂ 15ක් විතර යයි. ලක්ෂ 15? දෙයනේ මම කොහෙන්ද එච්චර සල්ලියක් ගේන්නේ? අනේ ડોක්ටර් මම මගේ ඇස් දෙක හරි විකුණන්න මගේ තාත්තව බේරලා දෙන්න. තාරුකා මම මෙතනදී තමසගේ ඇස් විකුණන්නේ මොකටද? ડોක්ටර් සල්ලි මම ගෙවන්නම්. ලක්ෂ 15ක් නෙවෙයි කෝටියක් කියත් කමන්නේ. ඔපරේෂන් එක දැම්ම පටන් ගන්න. මේක ආර්යන්ගේ ඕඩර් එකක්. ඒත් මහත්තයෝ මම කොහොමද ඔච්චර ණය ගෙවන්නේ? මට ජීවිත කාලයෙන් මහත්තයයි ගෙදර වැඩකාරකම් කළත් ඕක ගෙවන්න බැරි වෙයි. මට තමසේ වැඩකාරියක් කරන්න ඕනේ නෑ තාරුකා. මම කියන දේ විතරක් අහනවා. ඒත් මහත්තයෝ ලක්ෂ 15ක් කියන්නේ මහා සල්ලි කන්දක්. මම කොහොමද ඒ ණය ගෙවන්නේ? මම වගේ අනාථ කෙල්ලෙක් වෙනුවෙන් මම තමසට ණයට සල්ලි දෙනවා කිව්වද? මම කිව්වේ ඔපරේෂන් එක කරන්න කියලා. සල්ලි ගැන තමස හිතන්න ඕනේ නෑ. මට එහෙම නිකන් අනුන්ගේ සල්ලි ගන්න බෑ මහත්තයෝ. මට හරි බරයි මේ දේවල්. මට මේ ණය ගෙවන්න ඕනේ. නැත්තම් මට මැරෙන්න උනත් සෙනසිල්ල මැරෙන්න බැරි වෙයි. හරි. තමසට එච්චරටම ණය ගෙවන්න ඕන නම් ගෙවනවා. හැබැයි සල්ලි වලින් නෙවෙයි. එහෙනම් කොහොමද මහත්තයෝ? මට තියෙන්නේ මේ අඳින ඇඳුමයි මල් කූඩේ විතරයි. තමසේ මගේ ළඟ ඉන්න ඕනේ. මම කියනකම් මාව දාලා යන්න බෑ. ඒක තමයි තමසේ මට කියවන ණය. මහත්තයා මොනවද මේ කියන්නේ? මම වගේ ගොඩේ කෙල්ලෙක් මහත්තයාගේ ලෝකෙට අනික ඇයි මාවම? මගේ ලෝකෙ මොකද්ද කියලා තීරණය කරන්නේ මම. තමසේ දන්නවද? ඊයේ රාත් තමසේ මගේ කාමරේ නිදාගනිද්දි මම කොච්චර වෙලා තමසේ දිහා බලාගෙන හිටියද කියලා. මම මහත්තයා ඔෆිස් එකේ වැඩ කිව්ව නේද? ඔව් වැඩ කළා. හැබැයි ඒ අතරේ ඇවිත් බැලුවා. අවුරුදු 3කට පස්සේ මට ඊයේ තමයි පපුවට පොඩි හරි සැනසීමක් දැනුනේ. තමසේ අර පොන්චි ළමෙක් වගේ ගුලි වෙලා නිදාගෙන ඉන්නවා දැක්කම මට හිතුනේ මගේ මුළු ලෝකෙම නිවිලා ගියා වගේ. ඒකයි මම තමසේව අතාරින්නේ නැත්තේ. දෙයනේ මහත්තයා මට අදා ගන්නත් බෑ. මහත්තයා වගේ කෙනෙක් මට අවතාරුකා මම නපුරුයි තමයි. හැබැයි මටත් ආදරේ ඕනේ. තමසේ කැමතිද මගේ හැවණැල්ල වගේ මාත් එක්ක ඉන්න? මේ ආර්යන් කවුරුත් නෙවෙයි. ආර්යන්ගේ ගෑණි විදියට ඉන්න. මහත්තයෝ මගේ පපුවත් හිර වෙනවා වගේ. මම හීනයක්වත් දකින්නවද මන්ද? මිස්ටර් ආර්යන් ડોක්ටර් කොහමද දැන් ඔපරේෂන් එක ඉවරද? මගේ මනුස්ස සමීපෙන් ඉන්නව නේද? ඔපරේෂන් එක නම් ඉවරයි මිස්ටර් ආර්යන්. හැබැයි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අනේ හැබැයි මොකද්ද ડોක්ටර්? මගේ තාත්තට මොකද වුනේ? මට ඇත්තම කියන්න. තාත්තගේ ජීවිතය අනතුරක් නෑදුවේ. හැබැයි යාට සීයෙන් තව දවස් 2-3ක් යයි. අනිත් එක ආයි කවදාවත් යාට මහන්සි වෙන්න බෑ. අර වගේ තුවිලි පිරිච්ච වැස්සට තෙමෙන ගෙදරක හිටියොත් ආයෙත් මේ තත්ත්වයට එනවා. අනේ ડોක්ටර්, පින් ડોක්ටර් මගේ තාත්තව බේරලා දුන්නට ඒත් මම කොහොමද මගේ තාත්තව වෙන කොහේ හරි තියාගන්නේ? මට තියෙන්නේ අර පොඩි මඩුව විතරයිනේ.
තමුසේ ආයෙත් අඳන්න පටන් ගත්තද? ડોක්ටර් පේෂන්ට්ව යවන්න පුළුවන් වුණ ගමන් මගේ ගෙදරට ඩිස්චාර්ජ් කරනවා. එයාට ඕන කරන නර්ස්ලා මැෂින් ඔක්කොම මගේ ගෙදරට ගේන්න මම ලෑස්ති කරන්නම්. මහත්තයෝ මට මේව දරා ගන්න බෑ. මාව පිස්සු වට්ටන්න එපා. ඇයි මට මේ තරම් දෙවි කෙනෙක් වගේ සලකන්නේ? මම දෙවි කෙනෙක් නෙවෙයි තාරුකා. මම යකෙක්. මුළු ලෝකෙම දන්නේ මාව එහෙම. හැබැයි තමුසේ ළඟ විතරක් මම මිනිස්සෙක් වෙනවා. අද ඉඳන් තමුසේ තාත්තා ඉන්නේ මගේ මහගෙදර. මහගෙදර ඒ කියන්නේ අර හෝටලේ නෙමෙයිද? නෑ. හෝටලේ මම වැඩ කරන තැන. මහගෙදර තමයි මම ජීවත් වෙන්න ඕන තැන. හැබැයි අවුරුදු 3කින් මම මේ ගෙදරට පය තියලා නෑ. නංගි නැති වුණාට පස්සේ මම හිටියේ හෝටලේ කාමරේ. දෙයියනේ එච්චර කාලයක්. එහෙනම් අද මහත්තයා ඒ ගෙදරට යනවද? ඔව් අද මම යනවා. තනියම නෙවෙයි. මගේ අනාගත බිරිඳත් එක්ක. තමසට දැන් බෑ කියන්න බෑ. අර ડોක්ටර් කිව්ව ඇහුණා නේද? තාත්තව ආයෙත් අර මඩුවට ගෙනියන්න බෑ. තමසට තියෙන්නේ එකම එක පාරයි. මම දන්නේ නෑ මහත්තයෝ කියන්න ඕනේ මොකද්ද කියලා. මගේ මුළු ජීවිතේම මහත්තයාගේ කකුල් දෙක ළඟින් තිබ්බත් මේ පින නම් ගෙවන්න බෑ. මට තමසගේ ජීවිතේ කකුල් දෙක ළඟ තියාගන්න ඕන නෑ. මගේ ළඟින් මගේ හැවණල්ලා වගේ හිටිය මැති. හැබැයි එකක් මගේ ගෙදර ඉන්නවා තමසේ බලාපොරොත්තු නොවුන කෙනෙක්. එයා තමසට මොනවා කියයිද දන්නේ නෑ. කවුද මහත්තයෝ ඒ? අර නටාෂා නෝනා වගේ සැරකේ නැද්ද? මගේ අම්මා. එයා අවුරුදු 3ක් තිස්සේ රෝද පුටුවක ඉන්නේ. නංගි ගිය දවසේ ඉඳන් එයා එක වචනයක් කතා කරලා නැහැ. හරියට පණ තියෙන මලමිනියක් වගේ. බලමු තමසගේ ඔය හිංසකකමට මගේ අම්මගේ ගල් වෙච්ච හිත හැදෙයිද කියලා. අනේ මට බයයි මහත්තයෝ. ඒ ලොකු නෝනා මාව පන්න ගනීද? මම ඉන්නකම් කවුරුත් තමස පන්නන්නේ නැහැ. එනව යන වාහනේට ගිහින් අර පරණ ගෝම ගලවලා දාලා මගේ ගෑණිට ගැලපෙන විදිහට ලෑස්ති වෙනවා. අපේ මහත්තයෝ මේක ගෙදරක්ද නැත්නම් රජමාලිගාවක්ද? මට මේකට පය තියන්නත් බයයි. බය වෙන දෙයක් නෑ තාරුකා. අද ඉඳන් මේක තමසගේ ගෙදර. එනවා මාත් එක්ක ඇතුළට. අනේ පුංචි මහත්තයා දෙවියන්ගේ පිහිටයි. අවුරුදු 3කට පස්සේ මගේ මහත්තයා ගෙදර ඇවිත්. ඔව් කුසුම නැන්දේ. මම ආවා. කෝ අම්මා? ලොකු නෝනා අර ඉස්සරහා සාලේ රෝද පුටු ඉන්නවා මහත්තයා. ඒත් මේ කවුද ලස්සන දරුවා? මේ තාරුකා. මගේ අනාගත බිරිඳ. අද ඉඳන් මේ ගෙදර නෝනා. දෙයනේ මහත්තයෝ මට ලැජ්ජයි. ලැජ්ජා වෙන දෙයක් නෑ තාරුකා. එනවා යන්න අම්මා ළඟට. අනේ අර රෝද පුටුවේ ඉන්නේ ලොකු නෝනා නේද? කවුද ඊයනේ? කිසිම කතාවක් නැතුව බලාගත්තත් බලාගෙන ඉන්නවා. ඇස් දෙකේ තියෙන දුක දැක්කම මගේ පපුවත් පිච්චෙනවා මහත්තයෝ. ඔව් ගිහින් කතා කරනවා. ලොකු නෝනා නෑ අම්මේ මම තාරුකා. මට කතා කරන්න දන්නේ නෑ ලොකු තැන්වල අයත් එක්ක. ඒත් අම්මා මටත් අම්මෙක් නෑ. මම ගමේ ගොඩේ හැදුණු අහිංසක කෙල්ලෙක්. මාව එලවන්න එපා අම්මේ. මම මහත්තයට කරදරයක් වෙන්න නෑ. අම්මයි කකුල් දෙක අත ගාලා වඳින්නම්. මම අම්මව බලා ගන්නම් මගේම අම්මා වගේ. තාරුකා අම්මගේ ඇස් දිහා බලනවා. අම්මා අඬනවා. අනේ අම්මේ ඇයි මේ කඳුළු? මගේ අතින් අල්ලගන්න අම්මේ. මම කවදාවත් ඔයාලව දාලා යන්නේ නෑ. මහත්තයෝ ලොකු නෝනා මගේ ඔළුව අත ගෑවා. නෝනාගේ වෙවුලන අතින් මගේ ඔළුව අල්ලගත්ත මහත්තයෝ. දෙයනේ අවුරුදු 3කට පස්සේ මගේ අම්මා කෙනෙක් දිහා බලලා ප්‍රතිචාරයක් දැක්කුවා. තාරුකා තමසේ මගේ ගෙදර ආපු පහනක්. මහත්තයා අඬනවා නේද? එදා හෝටලේදී වගේම රතු වෙලා. ඔව් මම අඬනවා. මගේ පපුවේ අවුරුදු ගාණක් පත්තු වෙවි තිබුණ මහා ගිනි කන්දක් නිවිලා ගියා වගේ දැනෙනවා තාරුකා. තාරුකා දෙයනේ මහත්තයා අහනද? ලොකු නෝනා කතා කළා. මගේ නම කිව්වා. අම්මේ මගේ අම්මේ ආ කතා කළාද? කුසුම නැන්දේ ඉක්මනට එන්න. මගේ අම්මා කතා කළා. තාරුකා මගේ දූ. ඔව් අම්මේ මම අම්මගේ දූ. මම වාගේ ළඟම ඉන්නවා අම්මේ. තාරුකා තමස මගේ මුළු ජීවිතේම වෙනස් කළා. මම ඊයේ පාරේ යන කෙල්ලෙක්ට උදව් කළා කියලා හිතුවේ. ඒත් ඇත්තටම උදව් කරගෙන තියෙන්නේ මටමයි. මහත්තයෝ දැන් අපි මගේ තාත්තවත් ඉක්මනට මෙහෙට ගේමු නේද? අම්මටත් පාළු නැති වෙයි තාත්තාවම. ඔව් හෙටම තාත්තා කියනවා. හැබැයි ඊට කලින් මට තමසගෙන් එක දෙයක් අහන්න ඕන. මොකද්ද මහත්තයෝ? තමසේ මගේ ගෑණි වෙනවා කිව්වේ තාත්තට බෙහෙත් කරපු ණය ගෙවන්න විතරද? නැත්තම් මගේ මේ නපුර හිතට ආදරය කරන්න පුළුවන් නිසාවක්ද? මහත්තයෝ
මම මේ මාලිගාවට පය තිබ්බේ මගේ තාත්තගේ පණ බේර ගන්න ඕන නිසා කියන එක ඇත්ත. ඒත් හෝටලේදී මට කරදරයක් වෙන්න ගිය වෙලාවේ ඔයාමව බේරගත්තේ මගේ තාත්තා ගැන දන්න නිසා නෙවෙයිනේ. එදා මහත්තයාගේ ඇස්වල මම දැක්කේ නපුරකම නෙමෙයි මනුස්සකම. ඉතින් තාරුකා මම ඔයාට ආදරය කරන්නේ ණය ගෙවන්න නෙවෙයි මහත්තයෝ. අම්මා කෙනෙක් නැති මට මේ ලැබුණු අම්මා වෙනුවෙන් මගේ රළු මහත්තයාගේ හිතේ හැංගිලා තියෙන පුංචි දරුවෙක් වගේ ආදරය වෙනුවෙන් මම මගේ මුළු ජීවිත කාලෙම ඔයාලා වෙනුවෙන් කැප කරනවා. මම දන්නවා තාරුකා එක මම දන්නවා. මගේ අම්මා අවුරුදු 3කට පස්සේ hina වුණේ තමසකේ අහිංසක හිත දැකලා. අම්මා වෙවුලන අතින් තාරුකාගේ අතක් අරගෙන ආර්යන්ගේ අත උඩ තිබ්බා. "තූ තාත් සතුටින් ඉන්න." අම්මේ දෙවියනේ අම්මා අපේ දෑත් එකතු කළා මහත්තයෝ. බලන්න අම්මගේ මොනේ තියෙන සැනසීම. කුසුම නැන්දේ අදම පන්සලේ ලොකු හාමුදුරුවන්ට කියලා ලබන සතියට හොඳ නැකතක් බලන්න. මට ඕන තාරුකාව මේ ගෙදර නියම රූමක්කාරිය කරන්න. හෙටම අපි තාරුකාගේ තාත්තවත් මේ ගෙදරට එක්කන් එනවා. එයාට හොඳම දොස්තරලා ලවා ප්‍රතිකාර කරමු. පුංචි මහත්තයෝ මගේ ඇස් දෙකට අද වගේ සතුටක් කවදාවත් දැනුන්නේ නැහැ. මේ මන්දිරයට ආපු කර්ම කාලේ ඉවරයි. තාරුකා මම ආයේ කවදාවත් ඔයාලට තමස කියන්න. මගේ රළු හිත මුදු කරපු මගේ ආදරණීය බිරිඳ. ආ තමයි මගේ ජීවිතේ වාසනාව. මහත්තයෝ මට තවමත් හිණියක් වගේ. පාරේ අසරණ නැ හිටපු මට අද අම්මේ තාත්තෙක් වගේම මාව පණ වගේ බලා ගන්න මහත්තයෙකුත් ලැබුණා. මම මේ හැම දෙයක්ම මගේ ඇස් දෙක වගේ බලා ගන්නවා. තාරුකා අම්මාගේ පපුවට හේතු වී සතුට කඳුළු සලද්දී මහත්තයා ඇයගේ උරහිසෙන් අල්ලා ගත්තේ වසර ගණනාවකට පසු ඒ මන්දිරය ඇතුළට සැබෑ සතුට සහ ආදරය කැන්දාගෙනවත් පහන ඇය බව පසක් කරගනිමිනි. එන්පස්සේ මන්දිරය ඇසුරේ වේදනාවේ සුසුමනවා සතුටේ සහ බලාපොරොත්තුවේ සිනහ හඬ පමණයි. රාත්‍රී 12ට කිට්ටු වෙලා මුළු මන්දිරයම නිශ්ශබ්ද වුණත් සුවඳ විලවුන් සුවඳයි මංගල පෝරුවට ගෙනාවු පිච්ච මල් සුවඳයි තාමත් මුළු මන්දිරයෙන් පිරලා. තාරුකා සඳලු තලයට වෙලා ඈතින් පේන නිසල වෙල්ලාය දිහා බලාගෙන ඉන්නවා. රතු පාට මංගල සාරෙන් හැඩවන එයා දකින ඕනම කෙනෙක්ට හිතෙන්නේ ආසින් බහැව සුරංගනාවියක් කියලා. මේ මොකද මේ රෑ 12ට සඳලු තලයට වෙලා කරන්නේ? මම කාමරය ඇතුළේ ආයනකම් බලන් ඉන්නවා. ආර්යන් පස්සෙන් නැවි තාරුකා ගිනවටා දෑත්තවල තද කරලා අල්ලගත්තේ තාරුකාව ගැස්සෙද්දී. ආර්යන්ගේ උණුසුම හුස්ම තාරුකාගේ බෙල්ලේ වදිද්දි එයාගේ මුළු ඇඟම හිරිවැටලා ගියා. අනේ මහත්තයෝ මාව බය කළානේ. මම මේ බැලුවේ එදා මම මඩේ වැටිලා හිටපු තැන දිහා. මට තාමත් හිතා ගන්න බෑ මහත්තයෝ. රුපියල් 200ක මල් විකුණපු මම අද මේ මාලිගාවක රැජිනක් උනේ කොහොමද කියලා. මහත්තයා තාමත් මහත්තයාද? මම කීපාරක් කිව්වද මගේ නම කියන්න කියලා? ආර්යන් සෙමෙන් තාරුකාව තමන් දෙසට හරවා ගත්තා. ආර්යන්ගේ ඇස්වල තිබෙන වෙනද දකින නපුරු බැල්ම නෙමෙයි අසීමිත ආදරයක්. එයා තාරුකාගේ මොන දෑතින්ම අල්ලගත්තා. එදා මම වාට යෝධිය කියලා බැන්නේ පපුවේ තිබුණ කේන්තියට. ඒත් මම දැනගෙන හිටියේ නෑ ඒ මඩේරිලා හිටපු නෙළුම් මල මගේ මුළු ජීවිතේම සුවඳ කරයි කියලා. ආදීන් දැන් මේ ආර්යන්ගේ හුස්ම තාරුකා තේරුණාද? තේරුණා ආර්යන්. තාරුකා පළමු වතාවට එයාගේ නම කියද්දි ආර්යන්ගේ මෝනේ ලස්සන හිනාවක් ඇඳුණා. ආයෙත් කියනවා ඒ නම කියද්දි තමසෙක්කට මීපැණි වගේ. අනේ මට ලැජ්ජයි ආර්යන්. තාරුකා ලැජ්ජාවෙන් ආර්යන්ගේ පපුවේ මෝන හංගගත්තා. ආර්යන් තාරුකාව තවත් අදින් ඇලදගෙන එයාගේ නළල මත ඉතාමත් උණුසුම හාදුවත් ඇවරුවා. මතක තියාගන්න තාරුකා එදා මම හොදලා දැම්මේ මගේ වාහනේ මඩ විතරක් නෙවෙයි මගේ හිතේ තිබුණ නපුරකමත් එක්කමයි. මගේ හිත මුදු කරපු මගේ එකම මැණික් ඔයා. මම මගේ පණ තේනකම්ම ඔයා වැස් දෙක වගේ බලා ගන්නවා. ඔයාට මගේ මේ ආදරේ විශ්වාසයි නේද? ඔයා මට මනුස්සකම කියලා දුන්න ආර්යන්. මම ඔයාට මගේ පණටත් වඩා ආදරේ. ආර්යන් සෙමින් තාරුකාව වඩාගෙන කාමරය ඇතුළට එද්දී සඳලු තලයෙන් නැමුණු සඳේලියත් වෙල්යායේ පිපුණු මල් සුවඳත් ඒ ආදරයට ආශිර්වාද කරනවා වගේ දැනුණා. මඩේ පිපුණ නෙළුමද රජමාලිගාවක අභිමානය වෙලා අවසానයි. තමසේ තමයි මගේ ජීවිතේ පායපු ලස්සනම තාරුකාව. ආර්යන්ගේ රළු හඬ අද මුදු මොලොක් වෙලා
ඒත් ඒ ආදරණීය ආඥාදායක ගතිය තාමත් එහෙමමයි. තාරුකා ආර්යන්ගේ දැස් දිහා බලාගෙන හිටියේ තමන් ලෝකේ ඉන්න වාසනාවන්තම කෙල්ල කියලා හිතන ගමන්. ඒ ආදරණීය යුවළ එකිනෙකාට තුරළු වෙලා හිටියා. මඩේ පිපුණ නෙළුම අද රජමාලිගාවක අභිමානය වෙලා. පෑරුණු හදවත් දෙකක් සදාකාලිකවම එකට බැඳිලා. ඉතින් යාළුවනේ මගේ මේ අලුත්ම කතාව කියපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.